දෙවන්නේක් නැහැ කියන එක පුදුම ප්‍රීතියක්. ඕගොල්ලෝ එහෙම දෙවන්නේක් නැතුව ඉඳලා හුරු නැති නිසා තමයි හැම වෙලාවකම කවුරු හරි ළඟින් තියාගෙන ඉන්නේ. ඒ දෙවන්නේක් නැතුව ඉඳලා බලන්නකෝ. හරීම සතුටක් උපදින්නේ. හැබැයි මේ දෙවන්නේක් නැතුව ඉන්න නම් එයාට තියෙන්න ඕන ධර්ම විතර්ක. අර එකම මං කිව්වේ අර පුනරුක්තියක් සිද්ධ වෙනවා, එකම දේ නැවත නැවත සිද්ධ වෙනවා කියලා. ඒ එකම දේ නැවත නැවත සිද්ධ වෙන විදිය එයා දකින්න ඕනේ යාගේ සිතින්ම. එතකොට ඉතින් ආයෙත් වෙන්නේ වෙච්චම දෙයක් නම් අපිට ආයෙ යන්න හිතෙන්නේ නැහැ නේව පස්සේ. දැන් ඔය පින්නතුන්ලා එකම ෆිල්ම් එකක් බලනවා සාමාන්‍යයෙන් අවුරුදු 10ක් විතර. එක චිත්‍රපටයයි බලලා ඒකම ආයෙත් හිට පෙන්නනවා නම් ආයෙ මොනවා බලන්නද ඒකේ. ඒ වගේ එකම දේ තමයි මේ සංසාරේ වෙන්නේ. අලුත් ඒවා මොකුත් වෙන්නේ නැහැ. පුනක් පුනං චේව වපන්ති බීජං. වපුරන මිනිස්සු හැමදාම එකම වපුරන්නේ. 아무තුන් අය වපුරන එකේ කලාවක් නැහැ. එකම දේ වෙන්නේ. ඉතින් ඔය පින්නතුන්ලාගේම ජීවිතේ දිහා බලන්න. උදේ ඉඳලා රෑ වෙනකන් ගෙවෙන ජීවිතේ මොකක්ද ඔයාලට අත්දකින්න හම්බුන අරුම පුදුම දේ? මොකක්වත් නැහැ. හෙට උදේටත් ඒ උනාට ඔයාලා වැඩට යන්න බලාගෙන ඉන්නවා නේද? ඇයි? ඔයාලට නඩත්තු කරන්න අරමුණු ටිකක් තියෙනවා. ඒ අරමුණු පදනම් කරගෙන අරමුණු එක්ක ගනුදෙනු කරන නිසා නැවත නැවත අරමුණට සිත අරන් යන්න කැමති. නැවත නැවත අරමුණු වලට සිත අරන් යන එකටමයි භවය කියලා කියන්නේ. නැවත නැවත සිත අරමුණු වලට අරන් යන්නේ නැතුව සිත උපේක්ඛා සහගත වුණොත්, සිත මඳහත් වුණොත් එහෙම කර්ම රැස් වෙන්නේ නැහැ. භවය නැහැ. භවය නිරුද්ධ වුණොත් භව නිරෝධා ජාති නිරෝධෝ. භවය නිරුද්ධ වීමෙන්ම නැවත නැවත ජාතිය පිහිටන එක නිරුද්ධ වෙලා යනවා. මෙන්න මේ විදියට ජීවිතේ පින්වත්නි ආයේ මේ ලෝකයට ගිහින් බලන්න හොයන්න දෙයක් නැති බව ඔය පින්නතුන්ලාගේ ජීවිතය තුලින්ම දකින්න. ඔය පින්නතුන්ලාගේ ජීවිතය තුලින්ම දකින්න. ඉතින් එහෙම දකින්නකොට පින්වත්නි හරිම ප්‍රීතියක් පස්සද්ධියක් ඇති වෙනවා. මේ සංසාරේ ඉපදීමෙන් මේ දුක ඉවර වෙන්නේ නැහැ. ඉපදිලා බුදුරජාණන් වහන්සේ වදාළ එක තැනක සාරිපුත්ත නැවත නැවත ඉපදී මෙරි යන ගමනේදී නැවත නැවත ඉපදීමෙන් දැන් ඔයාලා ආය උපදින්න බලාගෙන ඉන්නවනේ. දැන් ඔයගොල්ලෝ ආයෙත් කැමතිනේ මේ වගේම තැනකට එන්න. ඔයාලා නෙමෙයි තිරිසන් ලෝකේ ඉන්න සත්තුත් එයාලා ආයෙතන උපදින්න ආසයි. ඒකනේ ඒගොල්ලෝ ජීවිතේට කැමැත්තක් තියෙනවනේ. ජීවිත කාමයක් එයාලටත් තියෙනවා. අමරිතු කාමයක්, මරණයට අකමැතිකමක් එයාලටත් තියෙනවා. කොච්චර කුණු වෙලා දුර්වල වෙලා ඇඟක් තියෙන බල්ලෙක් පවා එයා යාගේ ජීවිතයට ආසා කරනවා. එයාගේ සිතත් සිතුවිලි, එයාගේ සිතත් වැඩ කරන්නේ මේ ජීවිතේ ඕන කියන එක. අපිට වගේ මේ ජීවිතේ ඕන කියන අදහසේ ඉන්නේ අය. හැබැයි අපිට දැන් තිරිසන් සතෙක්ගේ ජීවිතය දිහා බැලුවම අපොයි මොකද්ද මේ ජීවිතේ කියලා ඒ අපිට හිතෙනවා වගේම අපිට වඩා උඩ ඉන්න යම් තාක් තවත් දෙවිවරු එහෙම හිතනවා ඇති මේ මොකද්ද මේ ජීවිතය කියලා අපි දිහා බලලා. අපි මේ වැඩට යන විදිය, මහන්සි වෙන විදිය, නිදි වරාගෙන එකිනෙකන අභිබවා යන්න සැලසුම් කරන විදිය, ආත්ම සංඥාව පදනම් කරගෙන මහ විශාල විඩාවකටපත් වෙලා ලෝකේ නඩත්තු කරන විදිය දැකලා සමහර දෙවිවරු හිතනවා ඇති මොකටද මෙහෙම ජරා වෙච්ච ජීවිතයක් කියලා. අපි අර තිරිසන් ලෝකේ දිහා බලන විදියටම අපි දිහාත් බලනවා ඇති. ඒ නිසා මේ බලන්න පින්වත්නි මේ ජීවිතයේ දිහා මොන්න තරම් දුකක්ද? මහ විශාල දුකක්. මේකෙදී අපට සිද්ධ වෙන්නේ එක දෙයයි කරන්න. මේ නිවන් දකින්න එක අමාරු දෙයක් කියලා නම් හිතන්න එපා පින්වත්නි. සත්‍ය අවබෝධය කරා යන්න අපට තියෙන්නේ එක දෙයයි කරන්න තියෙන්නේ. ලොකු දේවල් මොකුත් නැහැ. සත්‍ය අවබෝධය කරා යන්න අපට තියෙන්නේ අපේ ආත්ම සංඥාව දුරු කරන එක විතරයි. ආත්ම සංඥාවක් තියෙනවා අපිට. ආත්මීය වශයෙන් මමායනයක් අපට තියෙනවා. මමත්වයක් තියෙනවා. ඒ මමත්වයේ මත පිහිටා තමයි අපි ලෝකේ ඇසුරු කරන්නේ. කොහොමද ඇසුරු කරන්නේ? මමත් ඉන්නවා, මගේ දරුවොත් ඉන්නවා. මමත් ඉන්නවා, මගේ ගෙවලුත් තියෙනවා, ඉඩමුත් තියෙනවා, කුඹුරුත් තියෙනවා. අර මමත් ඉන්නවා කියලා ගන්නකොට තමන්ව එයා හුදු ආත්ම සංඥාවකින් තමයි කියවන්නේ. එතකොට එයාගේ උගත්කම් පේනවා, බුද්ධිමත්කම් පේනවා, වෘත්තීය වටිනාකම් පේනවා. ඒවා නඩත්තු කරනවා මේ මනුස්ස ලෝකේ. ඕක තමයි අපේ ජීවිතේ. ඒවා නඩත්තු කරනවා. ඒකට තමයි ලෝකේ වචනයක් හදාගෙන තියෙන්නේ තත්වය සහ කාර්යභාරය කියලා.
එහෙම එකක්. ඒ ආත්ම සංඥාව තවත් වෙන විදියකින් කියපු විදියක් ඔය. తত্ত্বය සහ කාර්යභාරය කියලා. తত্ত্বයක් පේනවා, ඒ తত্ত্বයට අදාළ කෘත්‍යකුත් පේනවා, කාර්යකුත් පේනවා. ඉතින් මේ తত্ত্বය සහ කාර්යභාරය ගත්තාම හැම වෙලාවකම තමන් වාඩි වෙන්නේ කොතනද කියලා හිතෙනවා. තමන්ව නඩත්තු කරන්න වෙලා. මේ තමන්ව නඩත්තු නොකරනකම තමයි නිකලෙස් වීම කියලා කියන්නේ. තමන්ව කවදාවත් නඩත්තු කරන්නේ මේ ආත්ම සංඥාව නිසා තමයි මිනිසුන්ගේ ඇතුළාන්තයේ ගිනිගන්නේ. ඇතුළාන්තයේ දැවිල්ලක් හට ගන්නවා. ආත්ම සංඥාව නිසා. මුළු බුද්ධ ශාසනයේ ඉලක්කය ආත්ම සංඥාව දුරු කිරීම. ඒක දුරු කරන එක අමාරුයි. ඇයි දුරු කිරීම අමාරු? ආත්ම සංඥාව දුරු කිරීම පිළිබඳ අදහස හිතේ මිනිසුන්ට නැහැ. ආත්ම සංඥාව දුරු කරන්න පළවෙනියෙන් එයාට තියෙන්න ඕන මම ආත්ම සංඥාව දුරු කරන්නෙමි කියන චේතනාව තියෙන්න ඕන. ලංකාවේ අයට එහෙම අදහසක් නැහැ. එයා මේ බණහනකොට අනේ මේ දේශනාව තුලදීම මගේ ආත්ම සංඥාව දුරු වෙනවා නම් හොඳයි කියන අදහසින් තමයි බණ අහන්න ඕන. මිනිස්සු බණ අහන්නේ හිම අදහසකින් නෙමෙයි. මම දන්නේ නැහැ මිනිස්සු කොන අදහසකින් බණ අහනවද කියලා තිටිගම. මොකද සමහර බණවලට මිනිස්සු රැස් වෙන විදිය දැක්කාම පේනවා, මිනිස්සු එකතු වෙන විදිය දැක්කාම පේනවා මොකටද ආවේ කියලාවත් එයාලා දන්නේ නැහැ. එයාලා දන්නේ නැහැ මොකටද ආවේ කියලා. ඒ නිසා ඔයගොල්ලන්ට නිවන් දකින්න එක අමාරු නෑ. ඒක එහෙනම් ඔයාලට තියෙන පළවෙනි එක තමයි ආත්ම සංඥාව දුරු කරන්නෙමි කියන අදහසයි ඔය පින්නතුන්ලාට තියෙන්න ඕන. ඒ අදහස ලංකාවේ බොහෝ බෞද්ධයන්ට ඇත්තේ නෑ. ආත්ම සංඥාව දුරු කරන්නෙමි කියන අදහස ධර්මාසන ඉස්සර වාඩි වුණත් ඔය පින්නතුලා වාඩි වෙන්න ඕන. අනේ මම ආත්ම සංඥාව දුරු කරන්නෙමි කියන අදහසයි. මේ බණ අතරම මට මගේ ආත්ම සංඥාව දුරු වෙනවා නම් හොඳයි කියන අදහස තමයි තියෙන්නේ. නේ කෙලින්ම නිවන කියන්නේ ආත්ම සංඥාව දුරු වීමට. එතකොට ආත්ම සංඥාව දුරු කරන්නෙමි කියන අදහස තමන්ගේ සිතට එනවා නම්, ඒකට කැමැත්තක් එනවා නම්, ආත්ම සංඥාව දුරු කිරීම පිණිස හිතට කැමැත්තක් තියෙන්න ඕන. ඒ කැමැත්තට අපි කියනවා ඡන්ද 이르දිපාදය කියලා. ආත්ම සංඥාව දුරු කිරීම පිළිබඳ සිතක් තියෙන්න ඕන. ඒකට කියනවා චිත්ත 이르දිපාදය කියලා. ආත්ම සංඥාව දුරු කරන්නෙමි කියලා වීරියක් තියෙන්න ඕන. ඒකට කියනවා විරිය 이르දිපාදය කියලා. මේ ආත්ම සංඥාව කොහොමද ගොඩනැගිලා තියෙන්නේ කියලා දකින්න එකට කියනවා විමර්ශක 이르දිපාදය. ඕනෝකට තමයි කියන්නේ ඡන්ද චිත්ත විරිය විමර්ශා කියලා. 이르දිපාද කියන්නේ. ඒතර 이르දිපාද කියන්නේ තමන් තුළ ආත්ම සංඥාව දුරු කිරීම කියන පහාන 이르දිය උපද්දවන්න. පහාන 이르දිය ආත්ම සංඥාව දුරු කිරීමට කියන්නේ පහාන 이르දිය. ආත්ම සංඥාව ගොඩනැගෙන ආකාරයේ දකින්නකට කියන්නේ අභිඥා ඉද්ධිය කියලා. ආත්ම සංඥාව ගොඩනැගෙන නාම රූප පරම්පරාව දකිමින්, ඒ නාම රූප නිරුද්ධ වෙලා යන ආකාරයේ දකිමින් ආත්ම සංඥාව දුරු කරමින් ශුන්්‍යතාවයකට හිතපත් කර ගැනීමට අපි කියන්නේ පින්වත්නි අභිඥා ඉද්ධිය. පරිඥා ඉද්ධිය මුල් එක, අභිඥා ඉද්ධිය. ආත්ම සංඥාව දුරු කිරීම පිණිස තමන්ව දකින්න හැකියාවට අපි කියන්නේ භාවනා 이르දිය කියලා. ඔන්න ඔය 이르දිය උපද්දවන්න තමයි අපි 이르දිපාද වඩන්නේ. වඩනවා කියලා මොකුත් කරන්න දෙයක් නැහැ. ලොකුවට ඔය පින්නතුන්ලා නිතර මේ පිළිවෙත් පුරනකොට, බුද්ධ ශාසනය ඇතුලේ වැඩ කරනකොට ඔය පින්නතුන්ට තියෙන්න ඕන මේ බණ ආණ්ඩාවත්. මේ දැන් අපි මේ මිය ගිය අය වෙනුවෙන් පින් දෙන්නේ එක වෙන කතාවක්. හැබැයි ධර්මය ඇහෙනකොට, වාඩි වෙනකොට ඔය පින්නතුන්ලාට තියෙන්න ඕන ආත්ම සංඥාව දුරු කරන්නෙමි කියන අදහස. එතකොට මේ බණ ඇහෙන වෙලාවේ පවා, ඔය පින්නතුන්ලාට මේ ධර්මය ඇහෙන වෙලාවේ පවා අර 이르දිපාද තමයි වැඩෙන්නේ. 이르දිපාද වැඩෙන්නේ. එයා මඟ බලාගෙන ඉන්නේ පවා ධර්මයේ වෙනුවේ. ධර්මයේ වෙනුවේ. ඒතර ධර්මයේ වෙනුවෙන් මඟ බලාගෙන ඉද්දී, සංසිඳීම වෙනුවෙන් මඟ බලාගෙන ඉද්දී ඔය පින්නතුන්ලාට මහ පුදුම යහපතක් නෙවෙන්නේ. දැන් හොඳට බලන්න පින්වත්නි, ආත්ම සංඥාව දුරු කරන්නෙමි කියලා හිතක් සිතුවිල්ලක් උපද්දවන්න තියෙන. ඒකටයි පින්වත්නි එයා ඒ සිතුවිල්ල උපද්දවන එකට චිත්ත 이르දිපාදේ කියන්නේ. ඒ සිතුවිල්ලක් උපද්දවන්න.
ආත්ම සංඥාව දුරු කරන්නෙමි කියලා සිතක් උපද්දව ගන්නවා. චිත්තේරදිපාදේ.